අද අපි කතා කරන්න යන්නේ වැඩිය කවුරුත් කතා නොකරන දුම්රිය එන්ජිමක් ගැන. ඒ තමයි ක්ලාස් N1 දුම්රිය එන්ජිම. මුලින්ම අපි බලමු ඒ එන්ජිම ආනයනය කරන්න හේතු වූ කරුණු මොනවද කියලා. වර්ෂ 1890 වගේ කාලයේදී කැලණි නිම්න ආශ්‍රිත ප්‍රදේශවල සහ රත්නපුරේ සහ ඒ අවට ප්‍රදේශවල තේ සහ රබර් වගාවන්ගේ ඇති වූ දියුණුව නිසා එම ප්‍රදේශයේ ආකරමින් කොළඹට දුම්රිය මගක් දැමීමට අවශ්‍යතාවයක් ඇති වුණි. ඒ අනුව 1901 දී පමණ ඉදිකිරීම් කටයුතු ආරම්භා 1919 වර්ෂයේදී කොළඹ සිට යටිඅන්තොට දක්වාත් අවිස්සාවේල්ල සිට කුරුවිට රත්නපුර ආදී ප්‍රදේශ හරහා ඕපනායක දක්වාත් වූ සම්පූර්ණ දුම්රිය මග තනා නිම කරන ලදී. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දුම්රිය මාර්ග එහි පීලි අතර පරතරය අඩි 5යි අඟල් 6ක් පමණ වන පුළුල්ලාමාන දුම්රිය මාර්ග වන නමුත් මෙම දුම්රිය මාර්ගය එහි පීලි අතර පරතරය අඩි 2යි අඟල් 6ක් පමණ වන පටුආමාන දුම්රිය මාර්ගයකි. එම දුම්රිය මාර්ගය කැලණිගං මිටියාවත ඔස්සේ ඉදි වූ නිසා එය කැලණිවැලි දුම්රිය මාර්ගය ලෙස හැඳින්වුනි. එහි ධාවනය වූ කුඩා දුම්රිය පුංචි කෝච්චිය නමින් හැඳින්වේ. එම මාර්ගයේ ධාවනය සඳහා 1953 වර්ෂයේදී N1 පන්තියට අයත් දුම්රිය එන්ජින් ආනයනය කර දැන් අපි එම එන්ජිමේ තාක්ෂණික තොරතුරු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු. එන්ජින් පන්තිය N1 නිෂ්පාදිත රට බටහිර ජර්මනි නිෂ්පාදිත සමාගම Krupp ආනයනය කළ වර්ෂය 1953. බල සැපයුම් එන්ජිම Deutz T8 M233. උපරිම බලය අශ්ව බල 492යි. උපරිම වේගය පැයට කිලෝමීටර් 48යි. ඇක්සල් සැකැස්ම 1C1. බර ටොන් 42යි. ආනයනය කළ එන්ජින් ගණන 5යි. ධාවන අංක 564 සිට 568 දක්වා. වර්ණය රතු පැහැය. මේ N1 දුම්රිය එන්ජින් වලද දෛනික නඩත්තු කටයුතු අනෙකුත් පටුආමාන දුම්රිය එන්ජින් වල මෙන් දෙමටකොඩු දුම්රිය ධාවනාගාරය මගින් සිදු කර තිබෙනවා. මෙම දුම්රිය එන්ජිම ඩීසල් ද්‍රව ශක්ති එනම් ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ බල සම්ප්‍රේෂණ පද්ධතියක් සහිත දුම්රිය එන්ජිමක් වන අතර ඩීසල් ද්‍රව ශක්ති බල සම්ප්‍රේෂණ පද්ධතියක් සහිතව ලංකාවට මුලින්ම ආනයනය කළ දුම්රිය එන්ජිම ලෙස N1 පන්තියේ දුම්රිය එන්ජින් සැලකෙනවා. මෙම දුම්රිය එන්ජින් කොළඹ සිට රත්නපුර ඕපනායක ප්‍රදේශවලට වැඩි මැදිරි සංඛ්‍යාවක් සහිතව ධාවනය වන දුම්රිය සඳහා යොදවා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ අධික ජනාකීර්ණ නුගේගොඩ හෝමාගම ආදී ප්‍රදේශවල මගින් අධික දුම්රිය සමගද N1 දුම්රිය එන්ජින් වටිනා දායකත්වයක් ලබා දී ඇත. මෙම එන්ජින් ධාවනයට යොදවා ඉතා කෙටි කලක් තුළම මගීන් අතර ඉතා ජනප්‍රිය වූ අතර මගීන් සහ ප්‍රදේශවාසීන් අතර මෙම එන්ජින් ප්‍රසිද්ධ වී ඇත්තේ කුරුප්පු එන්ජින් යන නමිනි. එයට හේතු වී ඇත්තේ එම දුම්රිය එන්ජිමේ නිෂ්පාදිත සමාගම් නාමය Krupp යනුවෙන් එන්ජින් බඳෙහි සඳහන් කර තිබීමය. වර්ෂ 1980 දී පමණ ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා වූ දුම්රිය මාර්ග කොටස ගලවා ඉවත් කිරීම හේතුවෙන් මෙම දුම්රිය එන්ජින් වල ගමනද අවිස්සාවේල්ලට සීමා විය. වර්ෂ 1985 දී පමණ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල්ලාමාන දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූ අතර අදියර කිහිපයක් යටතේ ද්විත්ව ආමාන දුම්රිය මාර්ගයක් ලෙස 1990 වසර වන විට කොස්ගම දක්වාම ඉදි වී තිබේ. ඉන්පසු N1 දුම්රිය එන්ජින් මගින් මගී ප්‍රවාහන දුම්රිය ධාවනයද කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතරට පමණක් සීමා වූ අතර වර්ෂ 1991 දී පමණ පුළුල්ලාමාන දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වාම ඉදිකිරීමෙන් පසු N1 දුම්රිය එන්ජිමේ සේවයද නිමා වී ධාවනයෙන් ඉවත් කළ මෙම N1 පන්තියේ දුම්රිය එන්ජින් ධාවනාගාරය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් N1 පන්තියේ දුම්රිය එන්ජින්ද දුම්රිය අංගනයේ ගාල් කරනු ලැබිණි. විවිධ කාලගුණික විපර්යාසයන්ට ලක්ව කැලයෙන් වැසී ගොස් මෙම දුම්රිය එන්ජින් බොහෝසේ දි รา පත්ව ගොස් ඇති අතර අංක 566 දරන N1 දුම්රිය එන්ජිම මරදානයේ ඉදිවෙමින් පවතින දුම්රිය කෞතුකාගාරය වෙත රැගෙන ගොස් අලුත් වැඩියා කටයුතු සිදු කර ඇත. අද අපි කතා කළේ N1 දුම්රිය එන්ජිම ගැන.
වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලත් මතක් කරන ගමන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමුගන්නවා.